සුබ උදෑසන මේ ඔබේ පළමුවන කාලච්ඡේදයේ ආරම්භයයි. இந்த நாள் இனிய நாளாகட்டும். இப்போது முதலாம் பாட வேளையின் ஆரம்பம். Good morning. This is the beginning of the first period. 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් සමගම පාසල්වල කාලසටහන සකස් කිරීම පිළිබඳව මම මීට කලින් වීඩියෝ එකක් කරන් ආවා. ඉතින් ඒක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න කියන ඉල්ලීම ඔබෙන් කරනවා. ඉතින් ඊට පස්සේ අපිට තියෙන ගැටලුව තමයි කොහොමද අපි අපේ පාසලේ බෙල් සිස්ටම් එක අප්ඩේට් කරගන්නේ කියලා. ඉතින් මම කලින් ඔබට බෙල් සිස්ටම් දෙකක් පිළිබඳව ඔබට කියලා දීලා තියෙනවා. ඉතින් ඒ බෙල් සිස්ටම් ඔබ මේ වෙන විටත් පාසලේ යූස් කරනවා ඇති. ඉතින් අපි 2026 වර්ෂයට අනුකූලව කොහොමද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමගම මේ බෙල් සිස්ටම් එක හදාගන්නේ කියන දේ තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්නේ. ඉතින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම ඔයාලට මීට කලින් කියලා දුන්නා කොහොමද මේ බෙල් සිස්ටම් එක setup කරගන්නේ කියලා. ඉතින් ICT ගුරුවරයා YouTube channel එකට ගියොත් ඔබ මෙන්න මේ විදිහට මම කලින් කරපු වීඩියෝ දෙක ඔබට බලා ගන්න පුළුවන් බෙල් සිස්ටම් දෙකක් පිළිබඳව. ඉතින් මේ pre alarm clock කියන බෙල් සිස්ටම් එක මෙන්න මේ වීඩියෝ එකෙන් දැක්වෙනවා. ඒ වගේම තමයි digital school bell කියන මෙන්න මේ වීඩියෝ එකෙන් දැක්වෙන්නේ මේ බෙල් සිස්ටම් දෙකක් පිළිබඳව. ඉතින් මම ඔබට recommend කරන්නේ මෙන්න මේ digital bell system කියන එක නෙමෙයි, මෙන්න මේ pre alarm clock කියන එක ඔබට ඉතාමත් පහසුවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අනුව වෙනස්කම් කරගෙන ලේසියෙන්ම setup කරගන්න පුළුවන් බෙල් සිස්ටම් එක තමයි මේ pre alarm clock කියන බෙල් සිස්ටම් එක. ඉතින් මේක ඕනම කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට උනත් edit කරගන්න, setup කරගන්න ලේසියෙන්ම පුළුවන්. නමුත් මේ digital bell කියන මේ සිස්ටම් එක ටිකක් සංකීර්ණයි. නමුත් ඒක editing එකක් කරගන්න බෑ. මොකද එයා දීලා තියෙන සිස්ටම් එකෙන් එහා අපට වෙනස්කම් කරන්න බෑ. නමුත් මේ සිස්ටම් එක හරහා ඔබට පුළුවන් මේ pre alarm clock කියන බෙල් සිස්ටම් එක හරහා පුළුවන් ඔබට මේක ලස්සනට setup කරගන්න පුළුවන්. ඔයාලට කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔබ දන්නවා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව කාලච්ඡේදයක් විනාඩි 50ක් බවට පත් වෙනවා. ඒ වගේම දවසකට තියෙන්නේ කාලච්ඡේද 7යි. ඉතින් ඒ ඇතුලේ නාම ලේඛනයේ ලකුණු කිරීම, ඉන්ටර්වල් එක මේ වගේ අපට වෙනස්කම් සිද්ධ කරගන්න අවශ්‍ය කරනවා. ඉතින් ඒ සඳහා ගැලපෙනවා බෙල් සිස්ටම් එක තමයි මේ pre alarm clock කියන බෙල් සිස්ටම් එක කියන එක තමයි මම ඔබට recommend කරන්නේ. ඉතින් අපි බලමු මේක කොහොමද setup කරගෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අනුව වෙනස් කරගන්නේ කියලා. ඉතින් ඔබට පුළුවන් මේ ICT ගුරුවරයා YouTube channel එකේ මේ වීඩියෝ එක බලලත් මේක setup කරගන්න පුළුවන්. නමුත් මම මේක වෙනස්කම් සහිතව කරන්නේ කොහොමද කියන දේ මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක setup කරගන්නේ කියලා. ඔබට පුළුවන් මෙන්න මේ විදිහට මගේ folder එක තියෙනවා. මේ විදිහට sounds සහ pre alarm clock කියන මෙන්න මේ app එක. ඉතින් මේ folder එක ඇතුලේ තියෙනවා මේ timetable එක හදන app දෙකක් තියෙනවා. මේ AC timetable ඒ වගේම keygun app එකක් තියෙනවා. ඉතින් අපි මුලින්ම බලමු මේ pre alarm clock setup එක අපි install කරගමු. මේක පොඩි app එකක්. ඔබට download කරගන්නත් පුළුවන්. නමුත් download කරගන්න version එකට වැඩිය හරියට 100%ක් මේ app එක run කරගන්න ඉතාමත් ලේසි වාගේ කම්පියුටර් එකේ. ඉතින් මේක ඉතාමත් පහසුවෙන් ඉතා ඉක්මනින් setup කරගන්න පුළුවන්. ඉතින් මේ app එකේ තියෙන විශේෂත්වය තමයි පරිගණකය on කරලා තිබ්බම හොඳටම ප්‍රමාණවත් මේක ඔටෝමැටිකලි වැඩ කරනවා. ඉතින් වෙන app වලින් අපි bell system එක setup කරොත් ඒ app එක open කරලා තමයි අපිට මේක හදාගන්න වෙන්නේ. ඉතින් මේ බලන්න ඉතාමත් පහසුවෙන් මේක app එක install වුණා පොඩි වෙලාවක් තුල. ඉතින් මේ pre alarm clock කියන app එක ඉතාමත් ලේසියෙන් මම කලින් සටහන් කළ ආකාරයට අපිට setup කරගැනීමේ පහසුව තියෙනවා. ඉතින් මේක මම කලින් කිව්වා වගේම කම්පියුටර් එක on කරන්න විතරයි ඕනේ. අපි setup කරන time එකට අනුව මෙයා මොනවද කරගන්නේ automatically bell එක play කරන්න එයා පටන් ගන්නවා. ඉතින් මේ විදිහට වාට එනවා. ඉතින් මේ විදිහට app එක open වුණාට පස්සේ ඉතින් මේ sample එකක් මේ විදිහට ඇවිත් තියෙනවා. මම මේක delete කරගන්නවා මේ විදිහට. ඔව් දැන් අපට ඕනි time එකට මේ bell එක setup කරගන්න එක. ඉතින් මෙන්න මෙතන තියෙනවා add button එකක්. ඉතින් මේ add button එක click කරාම ඔයාට පුළුවන්
ඉතාමත් පහසුවෙන් මේක හරියට ඔරලෝසුවක එලාම් එක තියෙනවා වගේ ඔයාට කැමති ටයිම් එකක් මේකෙන් ඇඩ් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙතෙන්ට ඔබට දාන්න පුළුවන් මොකක්ද මේ ලේබල් එක. මෙතනින් ඔබට ටයිම් එක සෙටප් කරන්න පුළුවන්. මේ මම මෙතන ලේබල් එක විදියට දානවා ෆස්ට් පීරියඩ් කියලා දානවා. නැත්තම් පළමු කාලච්ඡේදය කියලා මම මෙතනින් ඇඩ් කරනවා. මම මේ සාම්පල් එකක් විතරයි ඔබට කියලා දෙන්නේ. ඔබට පුළුවන් ඉතිරි ටික කරගෙන යන්න. මම මේ කියලා දෙන දේ හරියටම බලාගෙන හිටියොත් මම මෙතන පළමු කාලච්ඡේදය කියලා සිංහලෙන්ම දානවා. ඔව් මේ විදිහට දාලා මෙතනින් ඔබට පුළුවන් පළවෙනි කාලච්ඡේදයේ වදින්න ඕන ටයිම් එක මෙතනින් ඔබට ඇඩ්ජස්ට්මන්ට් කරන්න පුළුවන්. පළවෙනි කාලච්ඡේදයේ ඇතරම තියෙන්නේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව උදෑසන 7:40 තමයි පළවෙනි කාලච්ඡේදය අපි සෙටප් කරන්න ඕනි. පටන් ගන්නේ 7:40ට. ඉතින් මේ විදිහට 7:40ට සෙටප් කරන්න පුළුවන්. මම මේ විදිහට සෙටප් කරනවා. ඊට පස්සේ මෙතනින් අපිට බෙල් එක වදින්න ඕනි දින ටික මෙතනින් අපිට ටික් එකක් දාන්න පුළුවන්. එතකොට මම මෙතනින් දානවා සන්ඩේ අපට අවශ්‍ය නැහැ. එවරි මන්ඩේ මේ විදිහට අපේ අවශ්‍ය දවස් 5ට මේ විදිහට දා ගන්නවා. ඉතින් සැටර්ඩේ සහ සන්ඩේ කියන දවස් දෙක මම මෙතනින් දාන්න. ඊටු දවස් 5ම එවරි කියලා දැම්මම හැම සඳුදා දවසක මේ සතිය දවස් 5කම බෙල් එක නාද වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔබ කරන්න ඕනි මේ අදාළ සවුන්ඩ්ස් එක ඔබ ලබා දෙන්න ඕනි. මෙන්න මෙතනින් බ්‍රවුස් කරලා අපට පුළුවන් මගේ මේ සවුන්ඩ්ස් එක තියෙන්නේ මම ඩෙස්ක්ටොප් එකේ දාලා තියෙනවා මේ බෙල් ෆෝල්ඩර් එකක්. ඉතින් මේ ෆෝල්ඩර් එක මේ විදිහට ෆෝල්ඩර් එක ඇතුලේ තමයි මේ සවුන්ඩ්ස් ටික තියෙන්නේ. මගේ මෙතන තියෙනවා ෆස්ට් පීරියඩ් එක. මම මෙන්න මේක සිලෙක්ට් කරනවා. සුබ උදෑසන. මේ ඔබේ පළමුවන කාලච්ඡේදයේ ආරම්භයයි. இந்த நாள் இனிய நாளாகட்டும். இப்போது முதலாம் பாட வேளையின் ஆரம்பம். Good morning. This is the beginning of the first period. ඔබට ඇහෙන්න ඇති ඒ බෙල් එක අපි සෙටප් කරාට පස්සේ ඒක සාම්පල් එක අපට ඇහෙනවා. මෙන්න මෙතනින් ඔබ මෙන්න මේ රිපීට් සවුන්ඩ් කියන එක මෙන්න මේ ටික් එක අයින් කරන්න ඕනේ. එහෙම නොවුනොත් මේ එලාම් එක දිගින් දිගටම වදිනවා. ඉතින් මේ රිපීට් කියන එක අපි ඉවත් කරාට පස්සේ මේ එලාම් එක එහෙම නැත්නම් මේ සවුන්ඩ් එක ප්ලේ වෙන්නේ නැහැ. එකපාරක් ප්ලේ වෙලා ඒ ටයිම් එකට ප්ලේ වෙලා එතනින් අවසන් කරනවා. ඉතින් මෙන්න මෙතනින් ඔබේ සෙටප් එක සවුන්ඩ්ස් වොලියුම් ප්‍රමාණය මෙතනින් තියෙනවා. ඉතින් මේක ඔබට ඇඩ්ජස්ට්මන්ට් කරලා තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට ඔබට පුළුවන් ඕනෑම ටයිම් එක මම මෙතනින් ඕකේ කරාට පස්සේ මේ බලන්න මෙතන මෙයා හදා ගන්නවා. ඉතින් මේ විදිහට අපි දෙවෙනි එකත් ඇඩ් කරනවා. ඉතින් මේ කාලච්ඡේද ප්‍රමාණය විතරක් නෙමෙයි. ඉතින් ඔබට අවශ්‍ය නම් වෙනත් සින්දුවක් වුණත් ප්ලේ වෙන්න හදලා තියන්න පුළුවන්. ඉතින් ඔබට අවශ්‍ය නම් 7:30ට පන්සල් සමාදන් වෙන ඒ අවශ්‍ය ඒ සවුන්ඩ්ස් ටික උනත් මෙතනින් ඇඩ් කරලා තියන්න පුළුවන්. ඔබට අවශ්‍ය නම් යම් වෙලාවක සෝන් එකක් ප්ලේ වෙන්න. ඉතින් ඒ සෝන් එක ඇඩ් කරලා මේ විදිහටම තියන්න පුළුවන්. ඉතින් ඔබ හරියට ලින්ක් කරලා මම මුලින් පෙන්නපු ආකාරයට ලින්ක් කරලා ඒ විදිහට හදලා තිබ්බට පස්සේ මේක ඔටෝමැටිකලි ප්ලේ වෙනවා. ඉතින් යම් හේකින් ඔබට අවශ්‍ය නම් යම් කාලච්ඡේදයක් හෝ ඔබ ඇඩ් කරපු සින්දුවක් ප්ලේ වෙන්න අවශ්‍ය නැත කියලා අවශ්‍ය වෙන්න ඕනි නැහැ කියලා ඔබට හිතුනොත් මෙන්න මේ ටික් එක අයින් කරොත් ඒ වෙලාවට ප්ලේ වෙන්නේ නැහැ. ඉතින් ඒකත් ඔබට මේකේ තියෙන පහසුවක්. ඉතින් ඔබට ලේසියෙන්ම පුළුවන් මේ වැඩි අවබෝධයක් නැති කෙනෙකුට උනත් මේක ඉතාමත් පහසුවෙන් සෙටප් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි. අපි හිතමු දැන් ඔබට විනාඩි කාලච්ඡේදයේ නියම කාලච්ඡේදයේ ප්‍රමාණයට වඩා අඩුවෙන් වෙලාව තියලා හදා ගන්න ඕනි නම් ඔබට පුළුවන් මෙතනින් මේක සේව් කරගන්න පුළුවන් අපිට ගිහින් සේව් කරගෙන මෙතන සේව් ෆයිල් ගිහින් අපිට අපි මේ හදාගත්ත එක වෙනම සේව් කරලා තියන්න පුළුවන් ඕනි නම් ඒ සේව් කරලා ඔබට බෙල් කීපයක් මේ විදිහට සේව් කරලා ඉවරලා හදා ගන්න පුළුවන්. හදාගෙන ඉවර වෙලා සේව් කරලා ඔබට පුළුවන් මෙතනට ගිහිල්ලා ඒ දවසට අදාළ එක අවශ්‍ය නම් විතරක් නැත්තම් සාමාන්‍ය ඩිෆෝල්ට් තියෙන එක වදිනවා. මෙන්න මෙතන load form ෆයිල් කියන එක සිලෙක්ට් කරලා ඔබ සේව් කරපු එක ඕන නම් load කරලා මෙතනින් දෙන්න පුළුවන්. මෙතනින් ඕපන් කරලා දුන්නාගේ පස්සේ ඒක තමයි එදා දවසට ක්‍රියාත්මක වෙන්නේ. අපි හිතුව විනාඩි 30 පීරියඩ් ඔබ හැදුවා කියලා. හදලා ඔබට ඕන නම් තියාගන්න පුළුවන් සේව් කරලා. ඉතින් මෙතනට ගිහින් load කරලා ඉවරලා ඒක දුන්නාට පස්සේ එදා දවසට ප්ලේ වෙන්නේ ඔබ ඒ load කරලා දෙන setup එක.
ඉතින් එහෙම නොවුනොත් සාමාන්‍ය විදිහට මේ තියෙන එක ප්ලේ වෙනවා. ඔබ ලෝඩ් කරලා දුන්නේ නැත්නම් ඩිෆෝල්ට් විදිහට මේ විදිහට තියෙනවා. ඉතින් ඉතාමත් පහසුවෙන් මේ බෙල් සෙටප් එක ඔබට කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා ඔබට වැදගත් වෙන්නේ නැති කියලා මේ 2026 වර්ෂයේට මේ ඔබේ පාසලේ බෙල් සිස්ටම් එක හදාගන්න. ඉතින් ඔබට ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඉතින් ඔබට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම ඔබ මේ වෙනකොට යම්කිසි බෙල් එකක් පාවිච්චි කරනවා නම් ඒ පිළිබඳවත් කමෙන්ට් එකක් දාන්න. මොකද ඒවට තියෙන ගැටලු වලට උනත් ඔබට පිළිතුරු ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඔබ බෙල් එක සෙටප් කරගන්න ඕනේ 2026 වර්ෂයට. ඉතින් මම නැවතත් මතක් කරනවා channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න. ඔයා ළඟටම මේ වගේ වීඩියෝ ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මේ pre alarm clock කියන bell system එක ඔබ හදාගත්තොත් ඔබට පුළුවන් ඉතාමත් පහසුවෙන් මේ වැඩේ කරගන්න. ඉතින් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.